හොඳයි හැමෝටම ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ හරිම රසවත් දෙයක් ගැන. හිතන්න කිසිම තේරුමක් නැති වගේ පේන දේවල් කොහොමද අපි බලවත් ප්‍රයෝජනවත් දැනුමක් බවට පත් කරගන්නේ කියලා. ඇත්තටම අපි මේ ඩිජිටල් ලෝකයේ මුළු පදනමම රැඳිලා තියෙන්නේ මේ ක්‍රියාවලිය මත. ඉතින් හරි අපි මේ කතාව ටික ගැඹුරට හරලා බලමුද? හොඳයි. එහෙනම් අපි මුලින්ම පොඩි ප්‍රශ්නකින්ම වැඩේ පටන් ගමු. දැන් තිරේ දිහා බලන්නකෝ. මෙතන දේවල් දෙකක් තියෙනව නේද? දැන් කවුරු හරි ඇහුවොත් මේ දෙකෙන් තේරුම් ගන්න ලේසිම පැහැදිලිම දේ මොකද්ද කියලා? මොකද්ද දෙන උත්තරේ? ඔව් එක පැත්තක තියෙන්නේ නම් ටිකකුයි ලකුණු ටිකකුයි ඔක්කොම එකට කලවම් විලා කියව ගන්නත් බැරි අවුල් ජාලයක් වගේ නේද? ඒත් අරිත් පැත්ත බලන්න. අර කලින් තිබ්බ දේවල්ම තමයි ඒත් හරිම පිළිවෙලකට වගුවකට දාලා එකතුව ශ්‍රේණිගත කිරීම එහෙමත් එක්ක ලස්සනද තියෙනවා. එකක් ඔළුව අවුල් කරනවා අනිත් එකෙන් එකපාරටම කතාව තේරෙනවා. අන්න ඒක තමයි අපි අද කතා කරන මුළු මාතෘකාවෙම හදවත. හරි. එහෙනම් අපි දැන් අපේ පළවෙනි ප්‍රධාන කාරණයට බහිමු. අර අපි කලින් දැක්ක අවුල් ජාලයයි පිළිවෙලකට හදපු වගුවයි ওই දෙක අතර තියෙන වෙනසට ICT වලදී අපි පාවිච්චි කරන නමක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ දත්ත සහ තොරතුරු කියලා. දත්ත නැත්නම් data කියන්නේ හරියට කෑමක් හදන්න ගන්න අමුද්‍රව්‍ය වගේ. තනියම ගත්තම ලොකු තේරුමක් නැහැ. හිතන්නකෝ ලුණු ටිකක්, මිරිස් කුඩු ටිකක් වගේ. අර කලින් දැක්ක ශිෂ්‍යයන්ගේ ලකුණු මතකද? 75, 80, 75. ඒවා තනියෙන් ගත්තම නිකම් ඉලක්කම් විතරයි. ඒ තමයි දත්ත. එතකොට තොරතුරු නැත්නම් information කියන්නේ මොකක්ද? ඒ තමයි අර අමුද්‍රව්‍ය ටික පාවිච්චි කරලා හදන රසවත් කෑම එක. ඒ කියන්නේ දත්ත ටික අරගෙන ඒවා පිළිවෙලකට සකස් කරලා තේරුමක් තියෙන දෙයක් බවට පත් කරාම ලැබෙන දේ. අර පිළිවෙලට හදතු වගුව නිසා ගුරුවරයෙකුට එතපාරටම කියන්න පුළුවන් පන්තිය පළවෙනියක් කවුද දෙවෙනියක් කවුද කියලා. අන්න ඒක තමයි තොරතුරු වල බලය. තව හොඳම උදාහරණයක් තමයි ජාතික හැඳුනුම්පත් අංකය. දැන් බලන්න ඒක නිකම්ම බැලුවොත් දිග ඉලක්කම් පේලියක් විතරයි නේද? ඒක තමයි දත්ත. ඒත් අපි දන්නවා ඒකේ මුල් ඉලක්කම් වලින් කියවෙන්නේ උපන් අවුරුද්ද, ඊළඟ ඉලක්කම් ටිකෙන් කියවෙන්නේ දවස, ස්ත්‍රී පුරුෂ භාවය වගේ දේවල් කියලා. අන්න ඒක දන්නකොට අර තේරුමක් නැති ඉලක්කම් ටික හරිම වටිනා තොරතුරක් බවට පත්වනවා. ඉතින් මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි මේක. දත්ත කියන්නේ නිකම්ම තියෙන කරුණු. තොරතුරු කියන්නේ ඒ කරුණු වලට තේරුමක් ලැබුණාමයි. හරි. දැන් අපි දන්නවා දත්ත කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ මොනවද කියලා. ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද මේ දත්ත තොරතුරු බවට පත්වෙන්නේ? මේ මැජික් එක කරන යන්ත්‍රය මොකක්ද? හොඳයි. මේ පරිවර්තනය කරන යන්ත්‍රණයට තමයි අපි පද්ධතියක් නැත්නම් සිස්ටම් එකක් කියලා කියන්නේ. සරලව කිව්වොත් පද්ධතියක් කියන්නේ යම්කිසි ඉලක්කයක් වෙනුවෙන් එකට එකතු වෙලා වැඩ කරන කොටස් ටිකකට. හරියට ඔරලෝසුවක් වගේ. කටු, චක්‍ර, බැටරිය මේ ඔක්කොම එකට වැඩ කරන නිසා අපිට වෙලාව බලා ගන්න පුළුවන්. අපේ මේ කතාවේදී පද්ධතියේ ඉලක්කය තමයි දත්ත අරගෙන ඒව සකස් කරලා ප්‍රයෝජනවත් තොරතුරු එළියට දෙන එක. ඕනෑම තොරතුරු පද්ධතියක් වැඩ කරන්නේ හරිම සරල පියවර තුනකින්. මේක හොඳට මතක තියාගන්න. පළවෙනි එක තමයි ආදානය නැත්නම් ඉන්පුට්. ඒ කියන්නේ අපි දත්ත පද්ධතියට ඇතුල් කරන එක. දෙවෙනි එක සැකසීම නැත්නම් ප්‍රොසෙසිං. මෙතනදී තමයි පද්ධතිය ඇතුලේ අර දත්ත ටික පිළිවෙලකට හදන වැඩේ වෙන්නේ. අන්තිම එක තමයි ප්‍රතිදානය නැත්නම් අවුට්පුට්. ඒ කියන්නේ අපිට අවශ්‍ය තොරතුරු ලැබෙන එක. ආදානය, සැකසීම, ප්‍රතිදානය. ඔන්න ඕක තමයි ක්‍රියාවලිය. හරි. දැන් මේ කතා කරපුවා පොතේ තියෙන පාඩමක් වගේ හිතෙන්න පුරුවන් ඒත් ඇත්තටම එහෙම නෑ. අපි බලමුද මේ ආදාන සැකසුම් ප්‍රතිදාන කියන ක්‍රියාවලිය අපේ එදිනෙදා ජීවිතේ කොච්චර තැන්වල තියෙනවද කියලා. හොඳම උදාහරණය ATM මැෂින් එක. හිතන්නකෝ ඒක නියම පද්ධතියක්. අපි ATM කාඩ් එක ඇතුල් කරනවා අන්න ඒක තමයි ආදායනය. මැෂින් එක ඇතුලේ අපේ ගිණුමේ විස්තර පරීක්ෂා කරනවා අන්න සැකසීම. ඊට පස්සේ ගිණුමේ තියෙන මුදල තිරේ පෙන්නනවා අන්න ඒක තමයි ප්‍රතිදානය. ඒ කියන්නේ අපිට ලැබෙන තොරතුරු. තව එකක්. දැන් ඔෆිස් වල ඉස්කෝලවල තියෙන ෆින්ගර්ප්‍රින්ට් මැෂින් අපි ඇඟිල්ල තියෙනවා. ඒක තමයි ආදායනය. මැෂින්ම අපි ඇඟිලි සලකුණ හඳුනාගෙන වේලාව සටහන් කරගන්නවා අන්න සැකසීම. අපේ පැමිණීම සටහන් වුණා කියලා පෙන්නනවා අන්න ප්‍රතිදායනය. අන්තිම එක QR කෝඩ් එකක් ස්කෑන් කරන එක. ෆෝන් එකෙන් QR කෝඩ් එකට කැමරාව අල්ලනවා අන්න ආදානය. ෆෝන් එක ඇතුලේ ඒ කෝඩ් එක කියවලා තේරුම් ගන්නවා අන්න සැකසීම. ඊට පස්සේ ආදාළ වෙබ්සයිට් එකට යනවා අන්න ප්‍රතිදානය. ඉතින් දැන් පැහැදිලි නේද? මේ හැම තැනකම වෙන්නේ එකම දෙයයි දත්ත කියන අමුද්‍රව්‍ය අරගෙන ඒකෙන් තොරතුරු කියන ප්‍රයෝජනවත් දෙයක් නිර්මාණය කරන එක. හොඳයි. දැන් අපි කතා කළේ තනි පද්ධති ගැන.
ඒ කියන්නේ ATM එකක්, fingerprint machine එකක් වගේ දේවල් ගැන. ඒත් හිතන්නේ මේ වගේ පද්ධති මිලියන ගාණක් එකිනෙකට සම්බන්ධ වුණාම මොකද වෙන්නේ? අන්න එතනදි තමයි අපි ඊළඟ මට්ටමට යන්නේ. තොරතුරු හා sannivedana තාක්ෂණ අපි කෙටියෙන් කියනවා ICT කියලා. ICT කියන්නේ ඇත්තටම අපි මේ වෙනකල් කතා කරපු හැම දෙයකම එකටුවක්. ඒ කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරන එක සහ ඒ හදාගත්ත තොරතුරු තව කෙනෙක් එක්ක හුවමාරු කරගන්න ඒ කියන්නේ sannivedanaya කරන එක. ඉතින් ICT වල කොටස් දෙකක් තියෙනවා. තොරතුරු තාක්ෂණය සහ sannivedana තාක්ෂණය. තොරතුරු හදන්න එක සහ ඒක බෙදා ගන්න එක. අද කාලේ ICT නැති තැනක් හොයාගන්නත් අමාරුයි. හිතන්න අධ්‍යාපන ශාස්ත්‍රයේ අපි ඔන්ලයින් ඉගෙන ගන්නවා, සෞඛ්‍ය ශාස්ත්‍රයේ රෝගීන්ගේ විස්තර පරිගණකගත කරලා තියෙනවා, ව්‍යාපාර ලෝකයේ මුළු ගණදෙනුම සිද්ධ වෙන්නේ ඔන්ලයින්. විනෝදාස්වාදේ, බැංකු මේ හැම දෙයකම හදවත වෙලා තියෙන්නේ ICT. අපේ ලෝකේ දැන් දුවන්නේ ICT වලින් කිව්වොත් වැරද්දක් නෑ. හොඳයි. අද මෙච්චර දියුණු මට්ටමක තියෙන මේ ICT තාක්ෂණය එක රැයකින් බිහි වුණ දෙයක් නෙවෙයි. මේක පිටිපස්සේ ලොකු කතාවක්, දිග ඉතිහාසයක් තියෙනවා. අපි යමුද ඉතිහාසයේ දිගේ පොඩි ගමනක්. මේ ගමන පටන් ගන්නෙ මීට අවුරුදු දහස් ගානකට කලින් මිනිස්සු ගණන් කරන්න පාවිච්චි කරපු සරලම උපකරණයක්. ඒ කියන්නේ ගණක රාමුවන්. නැත්තම් ඇබකස් එකෙන්. එතනින් පැනලා 1940 ගණන් වලට එනකොට මුළු කාමරයක්ම පිරෙන්න තරම් ලොකු රික්තක නල වලින් වැඩ කරපු පළවෙනි පරම්පරාවේ පරිගණක බිහුණා. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර්, සංග්‍රහිත පරිපත එනවා. පරිගණක ටික ටික පොඩි වෙනවා. 1980 ගණන එනකොට ශුද්‍ර සකසන. ඒ කියන්නේ මයික්‍රෝ ප්‍රොසෙසර් එනවා. අන්න එතනින් තමයි පුද්ගලික පරිගණක. ඒ කියන්නේ PC යුගය පටන් ගන්නෙ. අද අපි ඉන්නේ කෘත්‍රිම බුද්ධිය AI අන්තර්ජාලයේ තියෙන 5 වෙනි පරම්පරාවේ. හිතන්නකෝ පබළු වට වලින් පටන් ගත්ත ගමන කොච්චර දුරක් ඇවිල්ලාද කියලා. ඇත්තරම පුදුමයි නේද? ඉතින් අපි අද දැක්කා දත්ත කියන සරල දේන් පටන් අරගෙන තොරතුරු පද්ධති හරහා ICT කියන දැවැන්ත ලෝකේ නිර්මාණය වෙලා තියෙන විදිහ. අපි පබළු ගණන් කරන තැන ඉඳලා දැන් අපිත් එක්ක කතා කරන හිතන යන්ත්‍ර හදන තැනට අවිත් තිනවා. ඉතින් මේ හැමදේම එක්ක අවසාන වශයෙන් හිතන්න පොඩි දෙයක් ඉතුරු කරන්නම්. මීළඟ පරිගණක පරම්පරාව 6 වෙනි පරම්පරාව අපේ ලෝකේ කොයි වගේ තැනක් කරයිද? ඒ තාක්ෂණයෙන් අපිට කරන්න පුරුවන් වෙන්නේ මොන වගේ දේවල් වෙයිද?